පැරිස් නගරයේ අහස සිපගන්නා ලෝකයේ වඩාත්ම ආදරය කරන සංකේතය අයිෆෙල් කුළුණ. මෙම අසහාය ව්‍යුහය ඉතිහාසයේ ඉංජිනේරු විද්‍යාවේ සහ ප්‍රේමයේ කතාවක් කියයි. මෙය ඉදිකරන ලද්දේ ප්‍රංශ විප්ලවය සියවස සැමරූ අදසව හසපන්තල් විශ්ව ප්‍රදර්ශන සඳහයි. කුළුණේ නිර්මාතුවරයා වූයේ අතිදක්ෂ ඉංජිනේරු ගුස්තාව් අයිෆල්ය. මෙම යකඩ කාන්තාව අයර්න් ලේඩි තැනීම සඳහා ඔප් දැමූ යකඩ කොටස් 18,000කට අධික ප්‍රමාණයක් සහ රිවට් මිලියන 2.5 අයක භාවිත විය. එහි මුළු උස මීටර 307ක වන අතර වසර 4ක පුරා එය ලෝකයේ උසම මිනිසා විසින් තැනූ ව්‍යුහය ලෙස පැවති විශිෂ්ට වාර්තාවක් පිහිටුවාදේ. මුලදී කුළුණ తాවකාලිකව ඉදිකරන ලද අතර කඩා දැමීමට නියමිතව තිබුණි. එහෙත් ගුවන් විදුලි සහ විදුලි පණිවුඩ සම්ප්‍රේෂණ කටයුතු සඳහා එහි තිබූ අත්‍යවශ්‍යතාවය නිසා එය බේරුණි. විශේෂයෙන්ම පළමු ලෝක යුද්ධයේදී sannivedana කටයුතු සඳහා එය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අද ලෝකයේ වැඩියෙන්ම නරඹන ලද අයිෆෙල් කුළුණ යනු යකඩ පනමක් නොවේ. එය පැරිසියේ ආත්මය, ආදරය සහ මිනිස් දක්ෂතාවය සදාකාලික සංකේතයයි.